හම්බෝ අද නම් හරිම මහන්සි. ඒක නෙමේ. මොකෝ දුව පේන්නේ නැත්තේ. ඔය ඉන්නේ උදේ ඉඳන් කාමරේට වෙලා ෆෝන් එක ඔබ ඔබ. අපේ කාලේ වගේ නෙවෙයි ඒ. දැන් හැදෙන ළමයි කිසි කමකට නැහැ. ඕව ඔහම තමයි. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා. ඕවා ගණන් ගන්න එපා දුවලගේ අම්මේ. අම්මා, ඔයා මගේ ෆෝන් එක දැක්කද? මම ඒක අරන් තිබ්බා. අරන් තිබ්බා කියලා කිව්වේ? අම්මට පිස්සුනේ. කෝ දෙන්නානේ මෙහාට ඕක. උඹ මොනවද ඔච්චර ඕක ඔබ ඔබ කරන්නේ? ඔයාට කිව්වට තේරෙන්නේ නෑ අනේ. මම ටික්ටොක් කරනවා. මාව දැන් ගොඩක් අය අඳුරනවා. ටොක් කරා කියලා උඹට මොනවද ලැබෙන්නේ? ටොක් නෙවෙයි යන්නේ ටික්ටොක්. ඒකනේ මම කිව්වේ. ඔයාට මේවා තේරෙන්නේ නෑ. ඔයා දැන් පරණයි අම්මා. මේ හිටියට මට ගෙදරින් බනිනවානේ. ෆෝන් එකේ මෙලිලා ඉන්නවා කියලා. ඒකට අපේ ගෙදර ටොයිලට් එකට යන්නේ ෆෝන් එක අරන්. ඔව් මම දැක්කා. උඹේ අලුත් ටික්ටොක් එක. ආන්ටිත් නටනවා. ඒක නම් ට්‍රෙන්ඩින් යයි වගේ. අනේ ඔව් බං. තාත්තටත් දැන් ඒක පෙන්නලා දැන් තාත්තගෙනුත් වදේ. ඒක නෙවෙයි ජානු. අර කොල්ලා තාමත් මැසේජ් කරනවද? උඹ කියන්නේ අර කෙවින් ගැනද? ඔව් ඌ තමයි. කෙවින් අයියා මේ දවස්වල ගොඩක් බිසි. එයා අලුතෙන් කාර් සේල් එකක් පටන් ගන්න ඉන්නේ. ආව් කෙල්ලගේ වාසනාව තමයි ඉතින්. මට බය අපේ ගෙදර අය කැමති වුණත් කෙවින් අයියාගේ මමී ඩැඩි කැමති වෙයිද කියලා. කෙවින් මොකද ඉතින් කියන්නේ? එයානම් කියන්නේ මමී ඩැඩි දැනගත්තොත් කැමති වෙන එකක් නැති නිසා මැරි කරාට පස්සෙමු කියමු කියලා. මොකෝ අනේ ඊරා ඔන්ලයින් හිටියේ නැත්තේ? දන්නවනේ මේ බිස්නස් වල නිසා මම ටිකක් බිසි. ඒ මම්මි ඩැඩි කෝල් කරනවා කව දෙන්නේ අහලා. ඉතින් අංකල්ටයි ආන්ටිටයි ලංකාවට එන්න කිව්වනම් හරිනේ. හොඳට හිටියේ යාලා ආවොත්. මට මෙහෙමවත් ඔයා මීට් වෙන්න බැරි වෙයි. Excuse me, how can I get a gal from here? Okay. No thanks. Okay, never mind. I'll ask someone else. මොකක්ද අනේ උනේ? මමී ඩැඩි ඉංග්ලන්ඩ් කිව්ව නේද? ඔයාට මේ සුද්ද එක්කවත් කතා කරගන්න බැරි වුණානේ. එයා ඇහුවේ ගාල්ලට යන විදිය. ඔයා මොකද no thanks කිව්වේ? මේ අහන්න ඩාලින්. මට ඌ කිව්වේ කාලේට ඇහුන්නේ නැහැ. ගාලට නිදිද ඇහුවේ? අනේ මන්ද ඔයා නම්. නිකම්ම ගෙදරට වෙලා වයසට යන එකේ නරකද කියලාට කටයුත්තක් එහෙම බැලුවොත්. මාත් ඔය ගැන හිතුවා. කෙල්ල කැමති වෙයිද? අකමැති වෙන්න හේතුවක් නැහනේ. ෂේ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. එපා වෙන්න තරම් මොකද උනේ? ඊයේත් මුළු දවසම මම්මි ඩැඩි කෝදිදී වද දෙනවා ඉංග්ලන්ඩ් එන්න කියලා. එයාලට ඉතින් මම රස්තියාදු ගහනවා කියලා. ඔයා කොහෙද අනේ රස්තියාදු ගහන්නේ? මේකයි බබා. එයාලා දන්නේ නැහැ මම මේ කාර් සේල් එක කලුතෙන් පටන් ගන්න විත්තිය. මට ඕනේ ඕපනින් එක දවසේ එයාලව සර්ප්‍රයිස් කරන්න. හරි ඉතින්. ඕකට මොකද ඔය තරම් අවුලෙන්? මේකයි බබා. මම්මි ඩැඩි මේක ගැන දන්නේ නැති නිසා මට සල්ලි ඉල්ල ගන්න විදියකුත් නැහැ. මට මේ වෙලාවේ පොඩි ගාණක් මදි වෙලා ඉන්නේ. ඒකයි මම මේ කල්පනා කරේ ඉල්ල ගන්න කියලා ලංකාවේ යාළුවොත් නැහැ. දැන් ඔය කීයක්ද මදි වෙලා තියෙන්නේ? නෑ මේ පොඩි ගාණක් ලක්ෂ 20ක් විතර. ලක්ෂ 20ක් කියන්නේ පොඩි ගාණක්ද අනේ? ඒක නෙමෙයි. ඔයා දන්න කියන කවුරුත් නැද්ද මේලා උදව්වක් ගන්න? එහෙම කෙනෙක් හිටියත් ඔච්චර ගාණක් දෙයිද අනේ? මාත් බලන්නම්කො මොකක් හරි කරන්න. මොකෝ මේ අද උදෙන්ම නැගිටලා. උදෙන්ම නැගිට්ටත් වැඩි. මොකද්ද අම්මා? ඒක නෙවෙයි. මං උඹෙන් දෙයක් අහන්න හිටියේ. උඹ මේ ළඟදි කොල්ලෙක් එක බයික් එකේ එහෙම ජෝඩු දාලා ගියාද? කවුද අනේ ඔය බොරු කියන්නේ? ඒ කියන්නේ උඹට එහෙම මොකුත් නැහැ. අනේ නෑ අම්මා. එහෙම දෙයක් තිබ්බනම් මං අම්මට කියනවනේ. යපන් කෙල්ලේ. අපි උඹට බැන්න කරාට ඒ කරන්නේ තරහකට එහෙම නෙවෙයි. තාත්තා වුණත් උඹේ දෑවැද්දට සල්ලි රත්තරනුයි ඉතුරු කරේ උඹ හොඳ තැනකට කවදා හරි නම්බුකාර විදියට දීග දෙන්න. එහෙම අම්මා තාත්තට පාරකවත් බැහැලා යන්න බැරි වැඩ සිද්ධ කරනව නෙවෙයියෝ. ඒ කියන්නේ අර අල්මාරියේ තියෙන රත්තරන් ඒ මටද හැදුවේ? උඹට කෙවින් හොඳටම ෂුවර්ද? ඔව් එහෙම සැක හිතෙන්න දෙයක් මට තවම දැනෙලා නැහැ. උඹ කෙවින්ට ඔච්චර සල්ලියක් හොයලා දෙන එකේ ඔය කියන කාර් සේල් එක තියෙන තැනව නිකමටවත් බැලුවොත් නරකද බං? මාවත් සර්ප්‍රයිස් කරන්නලු ඉන්නේ. ඉතින් කොහොමද බං මං ඕව අහන්නේ? තෑන්ක්ස් බබා. ඔයා ලොකු දවම් මේ වෙලාවේ මට කරේ. මම ඔයාට දුන්නේ දෑවැද්දට අපේ ගෙදරින් එකතු කරපුවා. මං ඔයාට කිව්වනේ බබා. සේල් එක ඕපන් කරපු ගමන් මුලින්ම මම බේරන්නේ ඔයාගේ සල්ලි. ඒක නෙමෙයි මම මේ කල්පනා කරේ ඔයාලත් කාර් එකක් අරන් දෙන්න. මොන කාර්ද අනේ? කවදා හරි ඔයාලා ගෙදරින් මට අකමැති වුණ දවසට මොනවා ලැබුණත් මට වැඩක් නෑනේ. ඒ මොනොත් මම ඔයාව මැරි කරලා කැනඩා යනවා. මෙච්චර දව කරන ඔයාව කොහොමද මම මගහරින්නේ? ඒ වුණාට අපේ නිෂාට නම් ඔයාව සැකයි. කවුද බබා නිෂා කියන්නේ? මගේ හොඳම යාළුවා.
එයාට විතරයි මං ඔයා ගැන කියලා තියෙන්නේ. එයා Facebook ඉන්නවද? ඔව් ඔව් ඉන්නවා. ෂා මරුනේ. මොකද්ද මරු කිව්වේ? විහිළුවක් කළේ බබා. එහෙනම් මම යනවා. හරි එහෙනම් පරිස්සමෙන්. ඒක නෙවෙයි කෙවින්. හෙට දැන් කවුරු දෙන්නේ? හෙට බබා එන්නේ නැත්තේ කවුද කියලා අහුවනම් තමයි ලේසි. ඒ තරමට කට්ටිය එනවා. මම අර ලොකේෂන් එක උදේට දාන්නම්කෝ. Excuse me මේ හරිය කාර් සේල් එකක් තියේද? මොකද්ද නෝනා ඔය කියන සේල් එකේ නම? නමක් නම් හරියට දන්නේ නැහැ. කෙවින් කියලා කෙනෙක් තමයි ඒකේ ඕන. ඔය කියන වැත්ති ඉස්සරහාන්දී තියෙන කාර් සේල් එක නැති. නෝනා ඔහොම ඉස්සරහට යන්න. දකුණු අත පැත්තේ සේල් එකක් ඇති. good morning කෙවින් ඉන්නවද? බොස් නම් ඇතුළේ ඉන්නවා. බොස්ට කතා කරන්න මිස් වාණයක් බලන්න. නෑ මට එයාව හම්බෙන්නයි ඕනේ. මිස් ඔම ඉන්න මම පණිඩේ කියලා එන්න. excuse me මිස් මොකක්ද දන්නේ බැලුවේ? අපි ළඟ 2025 ඉම්පෝට් කරපු ආනක් තියෙනවා. මට කෙවින්ව හම්බෙන්නයි ඕනේ. අනේ ප්ලීස් එයාට කියනවාද ජානු කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා? කෙවින් කියන්නේ මම මොකක්ද දන්නේ කාරණේ. මොකක්? මම ඇහුවේ මේ කාර් සේල් එකේ අයිතිකාරයාව. මගේ තමයි මේ කාර් සේල් එක. මොකද්ද මිස්ගේ ගැටලුව? මට පේන විදියට මිස් හොඳ බොරුකාරයට අවු වෙලා. මේ කාර් සේල් එක මම මෙතන දාලත් දැන් අවුරුදු 5කට වැඩි. අනේ නිෂා ඔයා කිව්වා හරි. අරු මහ බොරුකාරයෙක්. මට ආදරය කරනවා කියලා බොරු කියලා මගේ සල්ලිත් තරම් පැනලා ගිහින්. මං දැන් මොකද්ද බං කරන්නේ? ඒකනේ බං මං උඹට කිව්වේ. ඕක මහ බොරුකාරයෙක් වගේ කියලා. මං දැන් ඔයින් බේරුණා. මම කොහොමද බං මගේ අම්මටයි තාත්තටයි මූණ දෙන්නේ? මට ජීවත් වෙලා වැඩක් නැහැ. මට මැරෙන්න හිතිලයි තියෙන්නේ. ඒ මදිවට අරු මගේ නම්බර් එකත් බ්ලොක් කරලා. පිස්සු වැඩ නොකර හිටපන්. උඹ හදන්නේ කොහෙවත් ඉන්න එකෙක් හින්දා උඹගේ අම්මටයි තාත්තටයි තවත් දුකක් දෙන්නද? මං කොහොමද ඒ අයට කටක් කරලා කියන්නේ මේක? අපි පොලිසියට පැමිණිල්ලක් දාමුද? ඔන්න ඕකයි නැන්දේ වෙලා තියෙන්නේ. දැන් කොළමයි අපේ කෙල්ල. මං හිතුවා මොකක් හරි විනාශයක් කරගනී කියලා. දෙයියනේ මාමා මේව දැනගත්තොත් පපුවේ අමාරුව හැදිලායි මැරෙන්නේ. මොනවද ජානු මේ කරගත්තේ? බලපන් අපි උඹව මලක් වගේ හැදුවේ. එක එක්ක මෙතන රවුම් ගහන්න ගිහින් තාත්තා එහෙම දැනගත්තොත් මොන වේද දන්නේ. සල්ලි නම් නැති වුණා කියමුකෝ. ඒත් කෙල්ලෙගේ වටිනා දේවල් උඹ විනාශ කරගෙන ඉවරයි ජානු. අනේ අම්මා මම ජීවත් වෙලා වැඩක් නැහැ. මම මහ පව්කාරියක් අම්මා. ඔය කියන දවසේ රෑම ඔය කියන පුද්ගලයාට පිටත් වෙලා අපි හැමදැනම දැනුම් දීලා තියෙන්නේ. ලංකාවට එන එක නම් ලේසි වෙන එකක් නෑ. ඒ කියන්නේ ඒ මිනිස්සයා ලංකාවට එනකම් මගේ දුවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. මම එහෙම අදහස් කරා නෙමෙයි. තානාධිපති කාර්යාලය හරහා අපි ජාත්‍යන්තර සහාය ගන්න බලමු. ප්‍රශ්නේ කියන්නේ මිනිහට විරුද්ධව මීට කලින් පැමිණ ලැබිලත් නෑ. මගේ සුබ පැතුම්. ඔයා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. අම්මා කෙනෙක්? හිත ධෛර්යමත් කරගනින් දුවේ. අපිට උඹව බරක් නෑ. මෝඩ වැඩ එහෙම කරගන්න එපා ජානු. අනේ අම්මා. ඉතින් මේ විදියට කාලයක් තිස්සේ දුව ගැනම කල්පනා කර කර හිටපු ජානුගේ පියා පපුවේ අමාරුවෙන් මිය යනවා. අනේ මගේ රත්තරන් තාත්තේ. මම මහ පව්කාර ගෑණියා. මට දවසක්වත් ඔයාව සතුටින් තියන්න බැරි වුණා. මගේ මුරණ්ඩු වැඩ නිසා ඔයා කොච්චරනම් අසරණ වෙන්නේ නැද්ද? අනේ මගේ තාත්තේ. ඔයා ගිය තැනකට මාවත් ගෙනියන්න. බං උඹලගේ කෙරීට දරුවෙක් හම්බ වෙන්න කියන්නේ ඇත්තද බං? අනේ ඕ මේරි අක්කේ. අපිට නම් ආරංචි ළමයට තාත්තෙක් නෑ කියලා. මං උඹලට කිව්වා කියලා හිතාගනින්කෝ. ඉතින් මේ විදියට ගම්මුන් තැනින් තැන විවිධ නෝක්කාඩු කියන්න ගත්තා. අම්මෝ බලන්න එපා ඔකුන්ගේ ඉස්සර ලොකුකම. දැන් නම් බල්ලෝ බලලු ගානට වැටිලා ඉන්නේ. මහ එකා මරාගත්තෙත් ඔය කෙල්ල නොවේ. අනේ මුදලාලි අපිට තව ටික දවසක් දෙන්න. දැන් ඔය කතාව මට අහලා එපා වෙලා බොල. ඕවා උඹලට හිතන්න තිබ්බේ මේ ගෙවල් දොරවල් උගස් තියන්න කලින්. අපි ගොඩක් අසරණයි මුදලාලි මේ වෙලාවේ. කරුණාකරලා තේරුම් ගන්න. හරි මට මුකුත් ඕනේ නෑ. හැබැයි එක දෙයක් නම් උඹලට දෙන්නම වෙනවා. ඒ මොනවද මුදලාලි? මට උඹේ කිලී දියන්. මං කැමතියි ඒ කිව ගෙනියන්න. මොනවා? පව් පිරෙන කතා කියන්න එපා මුදලාලි. මුදලාලි මටත් වඩා වයසයි. අනික ඒකිගේ බඩේ දරුවෙකුත් ඉන්නවා. දරුවා මට වැඩි නෑ බං. කෙල්ල කැමති නම් මං ඕන වෙලාව ගෙනියන්න ලෑස්ති. සතියක් දෙන්න.
එක්ක මගේ උගස බේරපල්ලා නැත්තම් මගේ යෝජනාවට කැමති වෙයන්. අම්මා අපි දැන් මොකද කරන්නේ? මට හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. ඕක නයා වගේ මිනිහා. මං කැමති වෙන්නද අම්මා? උඹට පිස්සුද? මං දන්නවා කරන්න ඕන වැඩේ. එතකොට මුදලාලි හාමිනේට මොකද වෙන්නේ? ආමිනේද? ඒක හිටියට කමන්නේ නැහැ. මම ඒකත් බලා ගන්නම්. එතකොට අපේ කෙල්ලව බඳිනවද? ඕවා විකාර වැඩ බං. අනික ගම්මුන්ට අඬ බේර ගහලා මගුල් කන්න තරම් උඹේ කෙල්ලටත් බෑනේ දැන්. මං ඒ කිය ගිහින් තියාගෙන සලකන්නම්. මුදලාලි තේකක් බීලා හිටියනම් බොමු. ඉතින් ජානුගේ අම්මා වසකාලම් කරපු තේක විපු මුදලාලි එතනම මරණයටපත් වෙනවා. අනේ මොකක්ද අම්මේ මේ කරගත්තේ? මගේ ඇස්වලට උඹ දුක් විඳිනවා බලන්න බෑ මගේ දුවේ. උඹට නපුරක් වෙන්න මං කවදාවත් දෙන්නේ නෑ. මුදලාලි හැදුවේ අපේ අසරණ කමින් ප්‍රයෝජන ගන්න. ඉතින් මුදලාලිගේ මරණයට වැරදිකාරයා වූ ජානුගේ අම්මා ජීවිතාන්තය දක්වා සිරදනුවමට නියම වුණා. වා ජානුගේ කවුද? ජානුට කාත් කවුරුවක් නෑ ડોක්ටර්. ජානුගේ ගෙට අල්ලපු ගෙදර තමයි මම ඉන්නේ. ලිඳ ළඟ වැටිලා ඉන්න කොටයි මම අරන් ආවේ. එක්කන් එනකොට සිහියවත් තිබුණේ නෑ ડોක්ටර්. මට ගොඩක් කනගාටුයි. අපි උපරිම උත්සාහ කළා. ජානු බේරගත්තත් ළමයා බේරගන්න බැරි වුණා. අනේ දෙයියනේ. පව් අසරණ කෙල්ල. මේ විදියට තමන් ගොඩක් ආදරය කරපු අය හිමි වුණු ජානු අවසානයේ මානසික රෝගී බවට පත් වෙනවා. දැන් ජානුගේ තත්ත්වය කොහොමද ડોක්ටර්? දැන් නම් ගොඩක් දුරට සනීපයි. ඔයාට ඕනේ නම් ගිහින් කතා කරන්න. එයා ජානු නේද? ඔයා කවුද? මං ඔයාගේ ෆයිල් එක ස්ටඩි කරා. මට ගොඩක් කනගාටුයි. මිනිස්සෙක්ට වෙන්න පුළුවන් හැම දෙයක්ම වෙලත් ඇයි ඔයා ජීවිතේ නැති කරගන්න හැදුවේ නැත්තේ? මැරෙන්න හිතුන අවස්ථාව ඕන තරම් තිබුණා ડોක්ටර්. ඒත් මම තාමත් විශ්වාස කරනවා ප්‍රශ්න වලින් පැන යන්න මරණය උත්තරයක් නෙවෙයි කියලා. ලබන සතියේ මගේ ටිකට් කපනවා කිව්වා. මට මගේ අම්මව බලන්න ඕනේ. මම හින්දා එයා තවමත් දුක් විඳිනවා. ඔයාට පිස්සු වැදුණා කියලා දැනගත්ත ගමන්ම උසාවියෙන් අවසර අරන් ඔයාව බලන්න ඔයාගේ අම්මාව එක් කරගෙන ආවා. එයා ගොඩක් දුක් වුණා. ඒ ඇවිත් සතියක් යන්න කලින් හිරගෙදරම ඔයාගේ අම්මත් නැති වුණා. ඔයා තනි වුණා කියලා හිතන්න එපා. අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා. අලුත් ජීවිතයක් ගත කරන්න බලන්න. අනේ මගේ අම්මා. එයත් මාව දාලා ගියාද? මට එදා කෙවින්ව හමු නොවුණා නම් මේ හැම දෙයක්ම වෙනස් වෙන්න තිබුණා. අනේ මගේ අම්මේ. මට සමා වෙන්න අම්මේ. Good morning officer. Good morning doctor. ඉතින් කොහොමද ජානු? මට දැනගන්න ලැබුණා ආර දැන් හොඳයි කියලා. කෙවින්ට මොකද උනේ සර්? කෙවින් ලංකාවට ආපු ගමන් අපිව අත්තරනකට ගත්තා. ඔයාගේ සිද්ධිය පුවත්පත් වල පළවුණා විතරයි කෙවින් විරුද්ධව සෑහෙන පැමිණිලි අපට ලැබුණා. කෙවින් කියන්නේ ජාවාරම්කාරයෙක්. දැන්නමත් ඌ වැරදිකාරයා වෙලා ඉවරයි.